අද අපි කතා කරන්න යන්නේ පොඩි ළමයින්ට ඉගෙන ගන්න උදව් වෙන හරිම සරල ඒත් පුදුම විදිහට බලවත් කාල කළමනාකරන ක්‍රමයක් ගැන. මේක තමයි පොමොඩෝරෝ ක්‍රමය. හිතලා බලන්න පොඩි දරුවෙක්ගේ අවධානය එක දිගට පාඩම් වැඩවලටම යොමු කරගෙන තියාගන්න එක කොච්චර අමාරුද? ඇතරම මේක දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් හැමදාම වගේ මුහුණ දෙන්න වෙන ලොකු අභියෝගයක්. ඇත්තම කතාව නම් අවධානයේ එකතැනක තියාගන්න එක සමහර වෙලාවට අපි වගේ වැඩිහිටියන්ටත් අමාරුයි. එහෙම බලනකොට පොඩි ළමයින්ගේ අවධානය හරිම ඉක්මනට වෙනස් වෙන එක අලුත් දෙයක් නෙවෙයි. ඔන්න ඔය එකතැනක අවධානය තියාගන්න බැරි එක තමයි ඉගෙන ගැනීමේදී අපි මුහුණ දෙන ප්‍රධානම අභියෝගය. හැබැයි මේ ලොකු අභියෝගයට හිතාගන්නවත් බැරි තරම් සරල ඒ වගේම හරිම ප්‍රතිඵලදායී විසඳුමක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ පොමොඩෝරෝ ක්‍රමය කියන. ඉතින් සරලවම කිව්වොත් මොකක්ද මේ පොමොඩෝරෝ ක්‍රමය කියන්නේ? මේක හරිම සරල අදහසක්. අපි ටයිමරයක් පාවිච්චි කරලා කරන වැඩේ, ඒ කියන්නේ පාඩම් කරන කාලය පොඩි පොඩි කෑලි වලට කඩනවා. සම්ප්‍රදායිකව නම් විනාඩි 25ක් එක දිගට අවධානයෙන් වැඩ කරනවා. ඊට පස්සේ පොඩි විවේකයක් ගන්නවා. ඔච්චරයි. හරි. එහෙනම් බලමු මේක හරියටම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. කලබල වෙන්න එපා. මේකේ සංකීර්ණ කිසිම දෙයක් නැහැ. ඇත්තටම මේකේ තියෙන සරල බව තමයි මේ ක්‍රමයේ තියෙන ලොකුම ශක්තිය. මේක වැඩ කරන්නේ චක්‍රයක් විදියට. පළවෙනි පියවර විනාඩි 25ක් වෙලාව බලලා එකම වැඩක අවධානය යොදවනවා. ඒක පොතක් කියවන එක වෙන්න පුළුවන්, ගානක් හදන එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පාඩමක් කරන එක වෙන්න පුළුවන්. විනාඩි 25 ඉවර වුණාම දෙවනි පියවර. ඒ තමයි හරියටම විනාඩි 5ක පොඩි විවේකයක් ගන්න එක. මේ වෙලාවේදී පොඩ්ඩක් දුවලා පැනලා සෙල්ලම් කරන්න, වතුර ටිකක් බොන්න, ඔය වගේ දෙයකට දරුවව යොමු කරන එක ගොඩක් වැදගත්. ඊට පස්සේ ආයෙමත් මේ චක්‍රය පටන් ගන්නවා. මෙතනදී මතක තියාගන්න ඕනේ වැඩගත්ම දේ තමයි මේ විනාඩි 25 වැඩ කිරීම සහ විනාඩි 5 විවේකයේ කියන චක්‍රය අපි එක දිගට 4 පාරක් නැවත නැවතත් කරන එක. ඔන්න ඔය වට 4 සම්පූර්ණ කළාට පස්සේ, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම විනාඩි 100ක් විතර අවධානය ඉගෙන ගත්තාට පස්සේ දරුවට ලොකු විවේකයක් ලැබෙනවා. ඒක විනාඩි 15ක් නැත්නම් 30ක් වගේ දිගු විවේකයක්. හරි. දැන් ක්‍රමය ගැන දාන්නවා. ඒක සරලයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ ව්‍යුහගත දෙයක් පොඩි ළමයෙක්ට හුරු කරවන්නේ කොහොමද කියන එක. හොඳම ක්‍රමය තමයි මේක සෙල්ලමක් වගේ විනෝදජනක දෙයක් බවට පත් කරන එක. උදාහරණයක් විදිහට මේක පොමොඩෝරෝ වට අභියෝගයක් වගේ හඳුන්වලා දෙන්න පුළුවන්. වට 4ක් හරියටම ඉවර කරොත් කැමති පොඩි තෑග්ගක් හරි කෑමක් හරි දෙනවා වගේ පොඩි ප්‍රතිලාභ ක්‍රමයක් හදන්න පුළුවන්. ඒ වගේම පාට charts, stickers වගේ දේවල් අලවලා වට ගණන සටහන් කරනකොට මේක දරුවට තවත් විනෝදයක් වෙනවා. ගණිතයේ විද්‍යාව වගේ ලොකු විෂයන් උනත් ඒක පොමොඩෝරෝ වටයකට පොඩි කොටසක් ගානේ කඩාගන්න එකත් ගොඩක්ම ප්‍රයෝජනවත්. ඉතින් මේ විදිහට සෙල්ලමක් වගේ ඉගෙන ගන්නකොට දරුවට ලැබෙන ප්‍රධානම ප්‍රතිලාභ මොනවද? අපි ඒ ගැනත් ටිකක් බලමු. පළවෙනි සහ වැදගත්ම දේ තමයි ඉගෙනීමේදී අවධානය එක දිගට පවත්වා ගන්න පුළුවන් වෙන එක. මොකද වෙන්නේ මේ වගේ කිටි කාල පරාසයන් ඇතුලේ වැඩ කරනකොට දරුවාගේ මොළයට එකපාර ලොකු බරක් දැනෙන්නේ නැහැ. ඒ නිසා මහන්සි වෙන එක, එපා වෙන එක අඩු වෙලා අවධානයෙන් ඉන්න එක හරිම පහසු වෙනවා. දෙවැනි එක තමයි කාලය කළමනාකරණය කරන්න ඉගෙන ගන්න එක. හැම වටයක්ම සාර්ථකව ඉවර කරනකොට දරුවට මම මේක කළා කියන ආත්ම විශ්වාසය එනවා. ඒකම තමන්ගේ ඉගෙන ගන්න කාලසටහන ගැන පාලනයක් ඇතිලෙනවා. ඇත්තටම මේක පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙන්න ඕන හරිම වටිනා කුසලතාවයක්. ඉතින් මේ පොමොඩෝරෝ ක්‍රමය ගැන දැනගත්තට පස්සේ පොඩ්ඩක් හිතන්න මේ ක්‍රමය මුලින්ම උත්සාහ කරලා බලන්නේ මොන විෂයටද? සමහර විට දරුවා වැඩියම අකමැති විෂයටද? එහෙම නැත්නම් ලේසිම විෂයටද? ඔන්න ඔය ගැන හිතන එක මේ ක්‍රමය පටන් ගන්න හොඳම තැන වෙන්න පුළුවන්.